හොඳයි අයිබෝවන් තක්කාලි වගාවකින් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒ කියන්නේ වැඩිම ආස්වැන්නක් හොඳම ලාභයක් ගන්න නම් වැදගත්ම දේ තමයි හරිම ප්‍රභේදය තෝරගන්න එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ ශ්‍රී ලංකාවේ තත්වයන්ටම හරියන හොඳම තක්කාලි ප්‍රභේදය තෝරගන්නේ කොහොමද කියන එක ගැනයි. ඉතින් එතකොට ඉස්සෙල්ලාම එන ප්‍රශ්නේ තමයි මේ. නේද? වෙළඳපොළට ගියාම තක්කාලි වර්ග ගොඩයි. එතකොට තමන්ගේ ඉඩමට හරියන වෙළඳපොලේ ඉල්ලුමක් තියෙන ඒ වගේම හිතේ තියෙන අස්වැන්න ගන්න පුළුවන් වර්ගය තෝරගන්න එක ඇත්තටම ලොකු අභියෝගයක් තමයි. හැබැයි ඉතින් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ අපේ එම්ම රටේ. ඒ කියන්නේ දශක ගානක පරිවේෂණ පරපුරුද්ද තියෙන හෝඩි ආයතනය ළඟ. අපි දැන් බලන්න යන්නේ මේ හෝඩි ආයතනය අපේ ලංකාවේ පසටයි දේශගුණයටයි ගැලපෙන්නම හදපු විශේෂ ප්‍රභේද ගැන. හරි. එහෙනම් අපි මුලින්ම බලමු වාණිජ්‍ය මට්ටමෙන් ඒ කියන්නේ ලොකුවට වගා කරන අයට උපරිම ආදායමක් බලාපොරොත්තු වෙන අයට හරියනම ප්‍රභේද මොනවද කියලා. මේ අගේ දිහා පොඩ්ඩක් බලන්න. හෙක්ටයාරයකින් මෙට්‍රික් ටන් 61ක්. හිතා ගන්නවත් බෑ නේද? ඔව් මේ තමයි බාතියා. දෙමුහුම් ප්‍රභේදයේ තියෙන පුදුමාකාර හැකියාව. සරලවම කිව්වොත් මේකෙන් ගන්න පුරවන ආදායමෙන් වගාකරුවෙකුගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඌඩටම ගන්න පුළුවන්. හරි. අපි බලමු මේ ප්‍රධාන වාණිජ්‍ය ප්‍රභේද තුන. මුලින්ම බහතිය. බහතිය කියන්නේ අපරිමිත වර්ධනයක් තියෙන එකක්. ඒ කියන්නේ පොඳුර දිගටම හැදෙනවා. ඉතින් දිගු කාලයක් තිස්සේ අස්වැන්න නෙලන්න පුණා. ඊළඟට මහේෂි. මහේෂි වල ගෙඩිය ලොකුයි, පොත්තත් හොඳට ඝනකම්. ඒ නිසා ප්‍රවාහනය කරද්දී කිසිම හානියක් වෙන්නේ නැහැ. හරිතාගාරවල වගා කරන්න, ඒ වගේම වැඩි කාලයක් තියාගන්න ඕන නම් එතකොට හොඳම තේරීම වෙන්නේ හෝඩි දෙමුහුම් තුන තමයි. හොඳයි. අස්වැන්නයි ආදායමයි ගැන කතා කළානේ. දැන් අපි කතා කරමු තක්කාලි වගාවේ තියෙන ලොකුම හිසරදයක්. ඒ කියන්නේ රෝග. මේ රෝග පාලනයට උදව් වෙන ප්‍රභේද ගැන. තක්කාලි වගාවේ ඉන ප්‍රධානම හතුරෙක් තමයි මේ බැක්ටීරියා හිටුමැරීම. වෙන්නේ මොකද්ද? පසේ ඉන්න බැක්ටීරියාවක් නිසා මුළු ගහම එකපාරටම මැරිලා යනවා. අන්න ඒකට විසඳුමක් විදිහට තමයි හෝඩි ආයතනය එයාලගේ ගොඩක් ප්‍රභේද නිර්මාණය කරලා තියෙන්නේ. මේ හතුරාට විරුද්ධව සටන් කරන්න. මෙන්න ඉන්නවා ඒ සටනටම හදපු සෙබළු ටික. මේ ලයිස්ට්ුවේ තියෙන ඕනම ප්‍රභේදයක් තෝරගත්තොත් අර මම කිව්ව බැක්ටීරියා හිටුමැරීම කියන හිසරදයෙන් ලොකු සහනයක් ලැබෙනවා. ඒ කියන්නේ මොකක්ද? රසායනික දේවල් වලට යන වියදමයි ඒකේ තියෙන අවදානමයි දෙකම අඩු කරගන්න නියම අවස්ථාවක් මේක. හරි. මේ අතරිනුත් තවත් විශේෂ ඔරොත්තු දීමේ හැකියාව හුවක් වැඩි ප්‍රභේද තුනක් තියෙනවා. එකක් T245ක්. මේක නිකම් සුපර් හීරෝ කෙනෙක් වගේ. රෝග කීපයකටම ඔරොත්තු දෙනවා. ඊළඟට රවි. මේක විශේෂයෙන්ම හොඳයි අධික උෂ්ණත්වයක් තියෙන ප්‍රදේශවලට. මොකද රස්නෙට මල් හැලෙන එක අඩුයි. අන්තිමට රජිතා. මේක බැක්ටීරියා හිටුමැරීමට විතරක් නෙවෙයි කොළ කොඩවීම වෛරස් රෝගයටත් ඔරොත්තු දෙනවා. ගෙඩි හැලෙන එකත් අඩුයි. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ වාණිජ වගාවයි රෝග පාලනයයි ගැනනේ. දැන් අපි යමු ටිකක් වෙනස් පැත්තකට. ඒ කියන්නේ ගෙදර වත්තට එහෙම නැත්නම් විශේෂිත වෙළඳ පොළවල් වලට සමහර විට විශේෂ කෑම වර්ග හදන්නම නිර්මාණය වුණු නියම ලක්ෂණ තියෙන තක්කාලි ප්‍රභේද ගැන බලන්න. මේ විවිධත්වය කොච්චරද කියලා තේරුම් ගන්න මේක හොඳම උදාහරණයක්. බලන්නකෝ මේ වෙනස. එක පැත්තක තියෙනවා සලාද වලට දාන පුංචිම පුංචි ග්‍රෑම් 4ක් විතර බර ලංකා චෙරි තක්කාලි. අනිත් පැත්තෙන් වාණිජ්‍ය වෙළඳපොළටම හදපු ග්‍රෑම් 125ක් බර මහේෂි ප්‍රභේදය. කොච්චර වෙනස්ද නේද? මේ හැම ප්‍රභේදයකටම විශේෂ පාවිච්චියක් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකා සව සමහරු කියන්නේ ගොරක තක්කාලි කියලත් නම තියෙන විදිහටම මේකේ ඇඹුල් රසය ටිකක් වැඩි. ඊළඟට තරින්දු. මේකේ මදේ තද රතු පාටයි. ඒ නිසා සෝස් හදන්න නම් මරු. අන්තිමට ලංකා චෙරි. මේක සලාද වලට දාන්න නියමයි. ඒ විතරක් නෙවෙයි වියලි මිදි වගේ වියලලත් පාවිච්චි කරන්න පුළුවන්ලු. හොඳයි. දැන් අපි කතා කරපු මේ හැමදේම එකට එකතු කරලා අවසන් තීරණයක් ගන්න උදව් වෙන විදියට පොඩි සාරාංශයක් බලමු. හරි. දැන් තමයි තීරණය ගන්න වෙලාව. මේ වගු දිහ බලමු. ඉලක්කය උපරිම ආදායමක් නම් කිසිම සැකයක් නැහැ තේරීම බාතිය තමයි. වගා කරන්නේ වියලි කලාපයේ ටිකක් රස්නේ වැඩි පැත්තක නම් රවි තමයි හොඳම. පොසේ රෝග ගැන ප්‍රශ්න තියෙනවා නම් ආරක්ෂිතම තේරීම T245. ගෙවත්තට අලුත් රසක් ගේන්න හිතනවා නම් ලංකා චෙරි හරි ලංකා සව හරි උත්සාහ කරලා බලන්න. තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද? ඒකට හරියන උත්තරේ මේ වගුවේ තියෙනවා. එහෙනම් දැන් තීරණය ගන්න ඕන වාරය. ඉලක්කයේ ලාභයද රෝග වලින් ආරක්ෂා වෙන එකද නැත්නම් කෑම මේසට අලුත් රසක් එකතු කරන එකද? මේ කරුණු ඔක්කොම හිතට අරගෙන තීරණය කරන්න. ඊළඟ වගා කන්නේදී තමන්ගේ ඊට මේ සරුවට හැදෙන්නේ හෝඩි ආයතනයේ මේ ප්‍රභේද වලින් කෝකද කියලා.